දැලි දෙන්නේ ගෑස් මුදල් අල්ලන්න නැතුවේ නෑ කියපන් මුදල් ඔබ දැල් අල්ලන්න නෙමෙයි අපි විනාඩි දෙකකින් තුනින් දවල් කෑම කන්න හදන්නේ නූඩල්ස් බලමු නූඩල්ස් එක හදලා කමු අපි මේ සීතල කඳු මුදුනට වෙලා නූඩල්ස් දැකලා දුන්නේ කියන්නේ පුරා අය මම දැකලා ආයෙ පාරක් බැලුවා සත්තුලාද තවතර දාන්නේ උත්තක් ගන්නනේ දැන් ගන්නකො අපි නූඩල්ස් එක හදාගත්තා තව බිත්තරයක් බදිනවා නූඩල්ස් එක හරි බිත්තර බදිනවා අපේ චෙෆ් කනිෂ්ක බාප්පා නිවන්ත අයියා සහායක නෑ දැන්නා බොයවින් හරි බොයෙන් කැම ටික හදාගත්ත අපි දැන් කන්න තමයි තියෙන්නේ අපි කැම කාලා පොඩ්ඩක් කටේ ඇවිදලා බලමු මේකේ තියෙන සුන්දරත්වය ඉන්න කාලා හම්බ හරි නූඩල්ස් එකයි විතරයි අදුවා බලමු කාලා දෙන්න කනවා කාලා බලමු පොඩ්ඩක් කොටේ ගිහිල්ලා කමු ලස්සන මොකක්ද වලාකුලක් පාත් වුණා අපි ඉන්න තැන චූටි මල් පිපිලා හැමතැනම ඒ වගේම පොඩි වඩක් තියෙනවා වෙන්න මේ අර චූටි මේ වගේ පිනි බිනිදි ඇවිල්ලා වලාකුළු තියෙන මේ වතුර බිනිදි ඇවිල්ලා දැනිලා තියෙනවා මේ කඳු මුදුනේ බලමු අපි අද දවස කොහොමද ගත කරන්න කියලා බලන තැන නීරුවෙන් පිරීලා චූටි මල් හැමදැනම බලන්නකො මේ සබහාදම තියෙන සුන්දරත්වය දැන් අපි උඩත් කැම්ප් කරලා තියෙන කට්ටියත් අපි මෙතන කැම්ප් කරා තව පල්ලෙහාත් ටීම් එකක් කැම්ප් කරලා තියෙනවා හරි ලස්සන දවසක් අද බලමු රැයිද්දි සමහර විට වහින්නත් ඉතිරි තියෙනවා මේ පොඩි පොතක් ගියා කටත් ඉටිකොල ගෙනල්ලා අපි ටෙන්ට් එක කවර් කරලා තියෙන්නේ බලමු මොකද වෙන්නේ කියලා ඉස්සරහට පුතේලා ඉන්න වීඩියෝ එකේ දිගටම අපි මේ සුන්දර දවස ගත කරලා බලමු අපි නූඩල්ස් එකක් හදන්න යන්නේ රෑට
දෙන උත්ත GoPro එක දිගේ අරුන්ගේ කැම්පින් මේ දෙවිලා ඉන්න පයියෝ මොනවද කරන්නේ අපි හොඳටම තෙමුණා. ඉතාලම කනගාටුයි. මේක කියන්න අපි හෙට ජීවිතුන් අතර ඉඳීද කියන්න අපි දන්නේ නැහැ. ජීවිතෙන් අතර ඉන්න දෙයක් නැහැ මේ අකුරු ගාන ගිහිල්ලට. ඒ අත් තමයි මේ ඔක්කොම අපි රස නූල් මේ එක කඩන්න යන්නේ. නන්නා වෙන්න දෙවිලා තියෙන මේන් බෑග් හරිද? ඕම් බෑග්. ඕම් බෑග් තියෙන ඉතිය රුවන්ට ඉන්න ජෝගා පිටින් පෙන්න මේ බඩු තැන් තැන් වල ඕම් තෙමිලා ඉන්නේ මේන් බෑග් එකේ උඩ. මේ මාළු අල්ලලා මේ මාළු අල්ලලා තමයි මේන් ඇතුලේ වතුර. මේ වතුර ඇතුලේ හරිද? මේ මුල්ල තෙමිලා වතුර මේ චිකි චිකි වතුර බොර නෑ. ඕම් මේන් වතුර මේන් වතුර 2,000 years later. ටෙන්ට් එකක් ආයි බලන්න ඕනේ හොඳ සුප්. අර ලොකු ඉඩ තියෙන. අරුන් ඊයේ තෙමිලා නැහැ. හිටපු කපල් ටික. හැබැයි උන් තෙමෙන හින්දා දන්නේ රහ 10 විතරනකම් හිටියේ නේ වේලෙන්නේ. අපි හදාගත්ත රස නූල්ලස් එක එළියේ හොඳටම වහිනවා. අපි තෙමිලා ඉන්න හොඳටම කරන්න දෙන්න. බලමු. මොකද වෙන්නේ ඉස්සරහට අපිට මොන වගේ තර්ජන වලට මුහුණ දෙන්න වේද කියලා අපි දන්නේ නැහැ. අපි ගහනවා. හරියට කයියෙන් වහිනවා එළියේ හොඳටම. අපි කාලෙමු මොනවා කරන්නත් කලින් ඉතින් නිර්මාණය කරන තේක තුමගේ කලිත මල්ලන්න බෑ. අන්න වතුර ටිකක් කොහොමද දාගන්නවා. දැන් බීවිඩිත් තැන්ලා ඉන්නේ තේ හදන්න දන්නේ. තේ හදන්න දන්නේ නැති කට්ටිය ඉගෙන ගන්න පොඩ්ඩක් දාන්න පුවතියදී යොන්තයගේ මස්තියක තියෙන අපි බොමු. දැස්සේ සීතලේ මොනු නෙස්කැෆේ එකක් දෙන්න. තුරු පසට පේර එකක් හැදුවා. පේර හැදුවා තුරු පසට. පාම වහිනවා කියලා හොඳද? යාලා දැන් කරනවා මට. ටික ඇතුළට ටිකක් තැන්ලා තියෙන හොඳටම අපි මේක රස් කරලා දාගන්න බලාපොරොත්තු වෙන අපි ඉදේට එහෙනම් හම්බෙමු. අර සන්ඩල්ස් එකයි ටික බලන්න පුළුවන්. එතක good night. හරි වැඩ. අපි වෙනකන්නකින් බයිට ටිකක් අපිට මහක් කෙනෙක් ඕන්න ඉතින් මම ඉන්නේ නාරංගල කඳු මුදුනේ. ඔන්න උදේ මෙන්න මේ වගේ view එකක් තමයි අපිට බලන්න පුළුවන් උනේ. මෙදුවෙන් වැහිලා හැමතැනම ඉතින් රෑ හොඳටම වැස්සා. මේ ඊට පස්සේ අපි දැන් උදේට කාලා පිටත් වෙන්න කියලා තමයි දැන් ලෑස්ති උනේ. ටෙන්ට් එකත් එක්කලුවා. මේ
තිබ කුණුටි කොක්කොම මස් කරා. අපි දැන් මේ සුන්දර නාරංගල කන්දට සමු දීලා පිටත් වෙලා යන්නයි හදන්නේ. මේ කුණ්ඩැල්ලෝ ටිකක් ඉන්නවා විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ වැස්ස හින්දා. ඔයාලා આવොත් වහින දවස්වල ඉදි පරිස්සම් වෙන්න මේ කුණ්ඩැල්ලෝ ටිකක් ඉන්නවා. මේ ඉතින් අපි අලුත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ඉන්නවා. channel එක subscribe කරන්න. එහෙනම් ගිහින් නාරංගල කඳ මුදුනේ. යන්න තමයි තියෙන්නේ.